හරි. මේ වීඩියෝ එක බලන ඔබ ජීවිතේ එක දවසක් හරි මෙන්න මේ අත්දැකීම ලබලා ඇති. ඔයා තේමාව දිනනවා. දවස පටන් ගන්නවා. පළවෙනියට කරන දේ තමයි ඔයා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා යනවා. ඔයා සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කර කර ඉන්නවා. දන්නේම නැහැ ඔයාගේ දවස අවසන් වෙනවා. ඔයාගේ දවස අවසන් වුණාට පස්සේ ඔයාට ඔයාගේ වැදගත් වැඩ මගහැරුණ එක සම්බන්ධව පසුතැවීමත් ඒ වගේම අධික කාල සීමාවක් ඔයා සෝෂල් මීඩියා වල සිටීම නිසා ඔයාගේ ඇස් වලට සහ මොළයට දැනෙන වෙහෙසත් සමග ඔයා ඔයාගේ දවස අවසන් කරනවා. මෙන්න මේ අත්දැකීම ඔබටත් ලැබිලා ඇති. මේක ඔබේ වරදක් නෙවෙයි. සෝෂල් මීඩියා සමාගම් විසින් ලෝකේ දක්ෂතම මෘදුකාංග ඉංජිනේරුවෝ යොදාගෙන ඔබව මෙන්න මේ සෝෂල් මීඩියා වලට ඇද බැද තබා ගැනීම සඳහා මේක මානසික උගුලක් ලෙස භාවිත කරනවා. ඔබේ කාලය, ඔබේ අවධානය මේකෙන් ඔවුන් ලබා ගැනීමට උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ සෝෂල් මීඩියා කියන එක ඇබ්බැහියක් මට්ටමට යන එක වළක්ව ගන්න. අද මේ වීඩියෝ එකෙන් විද්‍යාත්මක මට හිතන දේවල් නෙවෙයි. විද්‍යාත්මක ක්‍රමවේද 3ක් අපි කතා කරනවා. ඒ වගේම මම ප්‍රායෝගිකව අත්දැකපු ක්‍රමවේදයකුත් අමතරව ඔබලා සමග බෙදා හදා ගන්නවා. මම ඔබට පොරොන්දු වෙනවා. මේ විද්‍යාත්මක ක්‍රමවේද 4න් එක ක්‍රමයක් හෝ භාවිත කරන්න. ඔබට පුළුවන් සම්පූර්ණයෙන්ම ඔබේ මෙන්න මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක කියන එක සම්පූර්ණයෙන් නතර කරන්න. මෙන්න මේ සෝෂල් මීඩියා නිසා ඔයාගේ මොළයට එකවර ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගමන් කරනවා. මෙන්න මේක නිසා මොළයට ඉතාමත්ම අධික වෙහෙසක් දැනෙන පටන් ගන්නවා. මෙන්න මේක ඔයාගේ මොළයට ඉතාමත්ම වෙහෙසකර තත්යකට පත්වීමට හේතුවක්. ඔයාගේ ඩෝපමින් වක්‍රයට සිදුවෙන හානිය තමයි ඔයා සෝෂල් මීඩියා යනවා, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවා. ඒකෙන් අධික ඩෝපමින් ප්‍රමාණයක් ඔයාගේ ඔළුවේ ශ්‍රාවය වෙනවා. ඔයාගේ ලයික්ස් වලින්, ඒ වගේම කමෙන්ට්ස් වලින්, ඒ වගේම විවිධ පෝස්ට් වලින් මෙන්න මේ අනාදි සියල්ලකින්ම ඔයාගේ මොළයේ ඩෝපමින් ශ්‍රාවය සෑම විටම සිද්ධ වෙනවා. සෑම විටම. මෙන්න මේක නිසා මොළය නිරන්තරයෙන්ම මෙන්න මේ පුංචි සතුටවල් බලාපොරොත්තු වෙන්න පුරුදු වෙනවා. attention span loss එක. මෙන්න මේ සඳහා බලපාන ප්‍රධානම කාරණය තමයි short videos. ඔයා එක short video එකකින් තවත් වීඩියෝ එකකට යද්දී හාත්පසින්ම වෙනත් දෙයකට තමයි ඔබ අවධානය යොමු කරන්නේ. මෙන්න මේක නිසා ඔයාට එක දෙයකට එක දිගට අවධානය යොමු කිරීමේ හැකියාව තප්පර ගානකට අඩු වෙලා තියෙනවා. fear of missing out. ඔයා සෝෂල් මීඩියා වලින් අනිත් අය ඉන්න විදින ජීවිතය දිහා බලලා ඔයාගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා ඔයා ගැනම අවතක්සේරුවක් හදාගෙන ડિප්‍රෙෂන් ඒ වගේ ඇන්සයිටි වගේ තත්ත්වවලට යොමු වෙනවා. මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ මිනිස්සු තමන්ගේ නරක පැත්ත සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම එයාලගේ සතුටු, එයාලගේ වටිනා වැදගත් ජීවිතය අවස්ථා තමයි එයාලා සෝෂල් මීඩියා වලට ඇතුළත් කරන්නේ. නිින්ද හිමිවීම. මේ සඳහා ස්මාර්ට් ෆෝන් එකෙන් අපේ ඇස් වලට එන බ්ලූ ලයිට් එක නිසා, නිල් ආලෝකය නිසා අපේ මොළයෙන් නිින්ද සඳහා ශ්‍රාවය කරන මෙලටොනින් නැමැති හෝමෝනය ශ්‍රාවය කිරීම අඩු වෙනවා. මෙන්න මේක නිසා ඔබේ නිින්ද කියන ඔබේ විවේකය නැති වෙලා යනවා. මෙම ක්‍රමවේදය කාල් නිව්පෝර්ට්ගේ ඩිජිටල් මිනිමලයිසේෂන් පොතේ සඳහන් වන ආකාරයට සෝෂල් මීඩියා සියල්ලෙන්ම සම්පූර්ණයෙන්ම ඈත් වී ජීවත් වෙන්නට නොහැකි වුවත් අපිට පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා පාලනය කරලා නිවැරදි ආකාරයට භාවිත කරන්න කියන එක. මෙන්න මේකෙදි එයා කියන ක්‍රමවේදය තමයි ඔයාට සෝෂල් මීඩියා අත්‍යවශ්‍ය නොවන
අත්‍යවශ්‍ය නොවන ඇප්ස් අයින් කරලා දින 30ක් විවේක කාලයක් ගන්න. මෙන්න මේ දින 30න් පස්සේ ඔයාට තක්සේරු කරගන්න පුළුවන් නිවැරදිවම ඇත්තටම ඔයාට වටින සෝෂල් මීඩියා මොනවද? ඒවා නැවත භාවිතයට ගන්න පුළුවන්. අත්‍යවශ්‍ය නොවන ඒවා ඔයාට හරියටම තහවුරු කරලා ඒවා පාලනය කරන්න හෝ සීමා කරන්න හෝ ඉවත් කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. මෙම ක්‍රමවේදයේ ජේම්ස් ක්ලියර්ගේ ඇටොමික් හැබිට් පොතේ සඳහන් වෙන විදිහට ඔහු ප්‍රකාශ කරන අදහස නම් ඔබ සෝෂල් මීඩියා වලින් ඈත් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා පවතින බාධා ප්‍රමාණය වැඩි කර යුතුයි කියන කාරණය. ඒ සඳහා උදාහරණ වශයෙන් කිව්වොත් ඔයා වැඩ කරන කාමරේ නැතුව ඔයාට වෙන කාමරයක ඔයාගේ ෆෝන් එක තියන්න පුළුවන්. එතකොට ඔයා වැඩ කරන තැන ඉඳලා ඔයාට ෆෝන් එක ගන්න හිතුණත් ඔයාට වෙනම කාමරයක් දක්වා යන්න සිද්ධ වෙනවා. එතකොට ඒක වෙනම බාධාවක් වෙනවා. ඒක අන්න ඒ වගේ. මෙම 10 minute rule කියන ක්‍රමවේදයට අනුව ඔයාට සෝෂල් මීඩියා එකට යන්න ආසාවක් ආවට පස්සේ ඔයා හිතන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයා තව විනාඩි 10කින් මම සෝෂල් මීඩියා වලට යනවා. හැබැයි මේ විනාඩි 10 යනකම් මම සෝෂල් මීඩියා යන්නේ නැහැ. ඒ වෙනකම් මම වෙන මොනවා හරි වැඩක් කරනවා. එහෙම හිතලා ඔයා වෙන වැඩකට යොමු වෙන්න ඕනේ. ඔයා විදින්න වෙන්න පුළුවන්. ඔයාගේ හුස්මට අවධානය දෙන්න පුළුවන්. ඔයාට නැත්තම් වෙන කුමක් හෝ දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ අවධානය දීලා වෙන වැඩ. ඔයාට ඒ විනාඩි 10 ගත වුණකොට ඔයා වෙන වැඩකට අවධානය යොමු කරලා තිබ්බනම් ඔයාට අර ආසාව පහව යනවා. එතකොට ඔයා ඩිස්ට්‍රැක්ට් වෙන ප්‍රමාණය, ඔයා සෝෂල් මීඩියා යන ප්‍රමාණය අඩු කරගන්න තාමත් හොඳ ක්‍රමයක් බවට මේක පත් වෙනවා. හතරවන සහ අවසාන ක්‍රමවේදය තමයි මම පුද්ගලිකව කැමතිම ක්‍රමවේදය. මෙහිදී සිද්ධ වෙන්නේ මෙච්චරයි. ඔයාට සෝෂල් මීඩියා යන්න ඕන වෙනවා. ඔයා ෆෝන් එක අතර ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී ඔයා ඔයාගේ හිතෙන් අවංකව අහන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නය. මේ සෝෂල් මීඩියා එකේ මම දැන් කරන්න යන කටයුත්ත නිසා මගේ ඉදිරි අනාගතයේ මගේ අරමුණු වලට ඍජුවම ප්‍රයෝජනවත් වෙනවද කියන ප්‍රශ්නය අහන්න ඕනේ. උත්තරය නැහැනම් ඔයා ඒ සෝෂල් මීඩියා භාවිතය සීමා කරන්න. තාක්ෂණය කියන්නේ අපිට ලැබෙන හොඳ මේවලමක්. නමුත් අපි ඒ තාක්ෂණය ඇතුලේ වහලෙක් වෙනවද? එහෙම නැත්නම් ඒ තාක්ෂණය අපේ දියුණුව වෙනුවෙන් භාවිතා කරනවද කියන එක තීරණය වෙන්නේ අපි ඒක හොඳ පාලනයක් ඇතුව, ස්වයං පාලනයක් ඇතුව ඒක භාවිතා කරොත් තමයි. අන්න ඒක නිසා මේ වීඩියෝ එකේ ඔයා කැමතිම ක්‍රමවේදය මොකද්ද? 1 2 3 4 එක ඉලක්කමක් හරි කමෙන්ට් එකක් දාන්න. මේක ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ඉදිරි වීඩියෝ ගැන අපිට හිතන විදිය වෙනස් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එකතු වෙලා ඉන්න අදට සමු ගන්නවා.